ඉතින් මම මීට මාස දෙකකට විතර කලින් මෙන්න මේ වීඩියෝ එක අරගෙන ආවා. ඉතින් ඔයා Facebook ගැන හොයන කෙනෙක් නම් දැනටවත් මේ වීඩියෝ එක බලලා ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ වීඩියෝ එකේදී මම Facebook page එක පටන් ගන්න ඉන්න කෙනෙක්ට කොහොමද හරියටම Facebook page එකක් හදාගන්නේ කියලා මම page එකක් හදලා පෙන්නලාම කියලා දුන්නා. ඉතින් ඒ වගේම තමයි ඒ වීඩියෝ එකේදීම ඒ page එකටම වීඩියෝ එකක් මම අප්ලෝඩ් කරලා පෙන්නවා කොහොමද හරියට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් ඒ හැදුව page එකට මට පුළුවන් වෙලාවට වීඩියෝ ටිකක් මම හදලා අප්ලෝඩ් කරා. ඒ වගේම ෂෝට් වීඩියෝ තමයි මම ඒකට අප්ලෝඩ් කරේ. දැන් මේ වෙද්දි වීඩියෝ 35ක් විතර මම හදලා ඒ page එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒ අප්ලෝඩ් කරපු වීඩියෝ 35න් මම මේ වෙද්දි page එකට followers ලා 80000ක් වගේ එකතු කරගෙන තියෙනවා. ඒ වගේම තමයි හොඳම කාරණාව මේ වෙද්දි අද මගේ ඒ page එකට CM tool එකත් හම්බ වෙලා තියෙනවා. ඉතින් මාස දෙකයි වීඩියෝ 35යි followers ලා 80000කටත් වැඩි CM tool එකත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඔයාලට මම page එකක් හදන විදිය කියලා දෙන්න හදපු page එක. ඉතින් මාස දෙකක් ඇතුළත මේ වගේ තැනකට මම අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් ඔයා හිතන්න ඔයා හරියට ප්ලෑන් කරලා හොඳ නිච් එකක් තෝරගෙන හරියට පිළිවෙලට වීඩියෝ ටිකක් හදලා අප්ලෝඩ් කරා නම් කොච්චර ඉක්මනට ඔයාගේ page එක ඔයාට ගොඩ ගන්න පුළුවන්ද කියලා. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මම මේක බූස්ට් එකක් ගහලා. එහෙම නැත්නම් මගේ තියෙන අනිත් page වලට මම මේවා ෂෙයා කරලා. එහෙම නැත්නම් මාව ගොඩක් අය දන්න නිසා මාව ගොඩක් ෆලෝ කරලා. අන්න ඒ වගේ දේවල් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම කිසි දෙයක්ම මම කරලා නැහැ. මම වීඩියෝ ටිකක් මට පුළුවන් වෙලාවට හදලා අප්ලෝඩ් කරපු එක විතරමයි කරේ. එතනින් එහාට කිසිම දෙයක් මම මේ page එක වෙනුවෙන් කරලා නැහැ. cover photo එකයි profile picture එකයි අප්ලෝඩ් කරාට පස්සේ ෆොටෝ එකක්වත් මේ page එකට මම අප්ලෝඩ් කරලා නැහැ. ස්ටෝරියක්වත් දාලත් නැහැ. වීඩියෝ 35ක් අප්ලෝඩ් කරලා තියෙනවා විතරමයි. ඒ වීඩියෝත් ෂෝට් වීඩියෝ. ඒ වගේම ඒ වීඩියෝ එකක කාලේ තියෙන තප්පර 10ත් 30ත් අතර වගේ කාලයක් තමයි තියෙන්නේ. මට මතක විදියට තප්පර 30ට වඩා වැඩි වීඩියෝ එකක් නම් මේ page එකට මම අප්ලෝඩ් කරලම නැහැ. ඉතින් මම තව YouTube channel එකකුත් පටන් අරගෙන ඒකටත් මේ content අප්ලෝඩ් කරා. ඒ content YouTube channel එකට අප්ලෝඩ් කරගෙන යන අතරතුර තමයි මම මේ Facebook page එකටත් අප්ලෝඩ් කරගෙන ගියේ. ඉතින් කොහොමත් රෑ 8න් පස්සේ වගේ තමයි මම මේකට වීඩියෝ අප්ලෝඩ් කරේ. මොකද දවල් කාලේ මගේ අනිත් channel වල වීඩියෝ හදන්න ගත්තාම මට ඇත්තටම මේකට වීඩියෝ එකක් හදාගන්න වෙලාවක් නැහැ. ඉතින් වැඩ ඉවර වෙලා රෑට වෙලාවක් තිබුණ වෙලාවට තමයි මම වීඩියෝ එකක් දෙකක් හදලා මේ page එකට අප්ලෝඩ් කරන් ගියේ. ඉතින් audience එක ගත්තාම මේ වගේ audience එකක් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක මම ටාගට් කරලා කරපු page එකක් නෙමෙයි. එතකොට මේ audience එක මම ටාගට් කරපු audience එකක් නෙමෙයි. මම පුළුවන් විදියට මට හිතෙන විදියට වීඩියෝ හදලා අප්ලෝඩ් කරා. ඉතින් ඒ වීඩියෝ බලලා තියෙන කට්ටියක් මගේ වටේට එකතු වෙලා තියෙනවා. ඉතින් ලංකාවෙන් පිටට audience එක ගෙනියන්න ඕනි කියලා කිසිම දෙයක් මම වෙනම කරලා නැහැ. ඉතින් මම වීඩියෝ හදලා අප්ලෝඩ් කරපු එකම විතරයි කරේ. ඒ වගේම තමයි මේ audience එක ගත්තාම ඇත්තටම ලංකාවට ඉන්දියාවට වඩා නම් හොඳයි. හොඳම audience එකකුත් නෙවෙයි. සාමාන්‍යයෙන් average මට්ටමේ හොඳ audience එකක් හැදිලා තිනවා page එකට. ඉතින් ඔයාටත් ලංකාවෙන් පිට audience එකක් හදාගන්න ඕන නම් ඒ ටාගට් කරන රටේ මිනිස්සු බලන්න කැමති විදිහේ වීඩියෝ හදලා අප්ලෝඩ් කරන්න. එතකොට ඉබේම එයාලා ඒ වීඩියෝ බලාවි. ආයෙ පෝස් කරන්නයි අර්ග කරන්නයි මේක කරන්නයි කියලා නම් දඟලන්න ඕනේ නැහැ. ලේසියෙන්ම වෙන audience එකක් ටාගට් කරගත්තාගේ ඔයාලා ඒ ටාගට් කරන audience එක බලන්න කැමති විදිහේ වීඩියෝ හදනවා. ඉතින් මේ දේවල් මම මේ විදිහට ලේසියට කීවට ඔයාලට මේවා කියද්දී එන ප්‍රශ්න තමයි කොහොමද හරියට රීච් කරගන්නේ? මම වීඩියෝ දැම්මහම views එන්නේ නැහනේ, views බිඳුවයි, like කරන්නේ නැහනේ, comment කරන්නේ නැහනේ, මාව follow කරන්නේ නැහනේ, audience එක ලංකාවෙන් පිටට යන්නේ නැහනේ. අන්න ඒ වගේ පොදු ප්‍රශ්න ගොඩක් ඔයාලට එකතු වෙන ඇති මම මේ විදියට කියන් යද්දී. ඉතින් page එක රීච් කරගන්න විදිය ගැන කිව්වොත් මම දන්න විදියට මම ඒකත් ඔයාලත් එක්ක කතා කරන්නම්. දැන් YouTube එක ගත්තාම YouTube එකේ තියෙනවා long video, short video කියලා කැටගරි දෙකක්. ඉතින් ඔයාලට පුළුවන් YouTube channel එකක් කරනවා නම් long video channel එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් short video channel එකක් කරන්න පුළුවන්. ඒ දෙක වැඩ කරන විදිය එකිනෙකට වෙනස්. දැන් short video channel එකක් කරනවා නම් ඔයාලට ලේසියෙන්ම වීඩියෝ ටික හදන් ගියාගේ. මොකද
පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි ඔයාට හදන්න තියෙන්නේ. ඊට පස්සේ ලොං වීඩියෝ එකක් හදනවා නම් ඔයා ටිකක් මහන්සි වෙන්න ඕනි ඒ දෙයට. එතකොට ලොකු වෙලාවක් තියෙන වීඩියෝ එකක් ඔයා හදන්න ඕනි. එතකොට ඒ දෙකක්. දැන් Facebook එක පැත්තට ආවම Facebook එකෙත් එක එක විදි ගොඩක් තියෙනවා. ඒ අතරින් ප්‍රධානවම ගත්තාම ඔයාට පුළුවන් ෆොටෝ, ටෙක්ස්ට් වගේ දේවල් දාලා පේජ් එකක් කරන් යන්න පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ අප්ලෝඩ් කරලා පේජ් එකක් කරගෙන යන්න පුළුවන්. දැන් Facebook එකේදී වීඩියෝ අප්ලෝඩ් ගැන කිව්වහම දැන් අර YouTube එකේ වගේ ලොං වීඩියෝ, ෂෝට් වීඩියෝ කියලා දෙකක් නැහැ. ඔයා අප්ලෝඩ් කරන හැම වීඩියෝ එකක්ම රීල් එකක් විදියට තමයි Facebook එකේ වැටෙන්නේ. එතකොට ඔයාට පුළුවන් වීඩියෝ හදන, එහෙම නැත්නම් රීල් හදන පේජ් එකක් කරන්න. එහෙම නැත්නම් ෆොටෝ, ටෙක්ස්ට් දාන පේජ් එකක් කරන්න. එහෙම නැත්නම් මේ දෙකම එකතු කරලා ෆොටෝ දානවා, වීඩියෝ දානවා, ඒ වගේ කවලමේ කරගෙන යන්නත් පුළුවන්. ඉතින් ඒකෙන් දැන් ඔය ෆොටෝ දාලා එහෙම නැත්නම් ටෙක්ස්ට් දාලා පේජ් එකක් කරගෙන යද්දි පොඩ්ඩක් මුල හදාගන්න අමාරුයි. එතනදී තියෙනවා අපි දාන ෆොටෝ එහෙම නැත්නම් අපි දාන පෝස්ට් ෂෙයා කරන්න ඕනි ගෲප් වලට. ඊට පස්සේ ඒ වගේ ෆලෝවර්ස්ලා පේජ් එකට එකතු කරගන්න ඕනි. ඊට පස්සේ සමහරු බූස්ට් කරනවා. ඒ වගේ එක එක දේවල් ගොඩක් කරනවා පෝස්ට් දාන පේජ් එකක් රීච් කරගන්න. ඒක මුලදී හරිම අමාරුයි. හැබැයි හදාගත්තට පස්සේ ලේසියෙන්ම කරන් යන්න පුළුවන්. ෆොටෝ එකක්, ටෙක්ස්ට් එකක් දාලා ඔයාලට සල්ලි හම්බ කරන්න තමයි තියෙන්නේ. ඒක හරියට හදාගත්තට පස්සේ එතන ඒ වැඩේ පටන් ගන්න රීච් කරගන්න හරිම අමාරුයි. එතනදී දේවල් ගොඩක් කරන්න තියෙනවා. මාත් වැඩිපුර ඒ පැත්ත දන්නේ නැහැ. මොකද මම වීඩියෝ කන්ටෙන්ට් කරන කෙනෙක් නිසා. ඉතින් ඒ පැත්ත ලොකුවටම මම දන්නේ නැහැ. මම දන්නේ වීඩියෝ දාලා කොහොමද පේජ් එකක් කරගන්නේ කියලා. ඉතින් මම කතා කරන්නම් වීඩියෝ අප්ලෝඩ් කරලා කොහොමද පේජ් එකක් ගොඩ දාගන්නේ කියලා. ඉතින් ඒක සරලවම කිව්වොත් ඔයාලා දැන් අර මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් එතනදී ඔයාලට තේරෙන්නේ නැති මම පේජ් එක හැදුවා. ඊට පස්සේ වීඩියෝ එක අප්ලෝඩ් කරා. එච්චරයි කරේ. ඊට පස්සේ කොහොම හරි දවස් දෙකක් යනකොට views බිඳුවම තමයි. පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරා views බිඳුවයි. ඊට පස්සේ මම තව වීඩියෝ එකක් ඒකට අප්ලෝඩ් කරා. ඒත් views බිඳුවයි. ඊට පස්සේ තවත් එකක් අප්ලෝඩ් කරා. ඊට පස්සේ මට මතක විදියට ඒකට views එකක් හෝ දෙකක් ආවා. ඊට පස්සේ තව වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. ඊට පස්සේ ඒකටත් 3-4ක් එන්න ගත්තා. දැන් අර පළවෙනි එකට බිඳුවයි, දෙවෙනි එකටත් බිඳුවයි, තුන්වෙනි එකට 1යි හෝ 2යි. ඊට පස්සේ හතරවෙනියට අප්ලෝඩ් කරපු එකටත් views 4-5 තමයි ආවේ. ඉතින් දැන් ඕක YouTube එකේ වගේ වුණා නම් ඔයා YouTube එකට ෂෝට් එකක් අප්ලෝඩ් කරනකොටම අප්ලෝඩ් කරන දවසේම පැය කිහිපයක් ඇතුළත ඔකට views 1000-2000 එනවම තමයි. ඒක ඔයා ෂෝට් වීඩියෝ channel එකක් කරලා තියෙනවා නම් ඔයාට ඒ අත්දැකීම ඇති. ඔයා කොහොමද දැන් ඔය වීඩියෝ හදන හැමෝම YouTube කියන දේ try කරලා බලනවා. එතකොට මම මේ කියන දේ ඔයාලට තේරෙනවා. ඉතින් YouTube එකට පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට ඒකට views 1000-2000 ආවට Facebook එකේ එහෙම වෙන්නේ නැහැ. පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට ඒකට views බිඳුව වෙනවා. සමහර වෙලාවට ඒක රීච් වෙලා මිලියන් ගණන් views එන අවස්ථාවලුත් තියෙනවා. ගොඩක්ම අයට වෙන දෙයක් තමයි views බිඳුව වෙන එක. ඉතින් දෙවෙනි එක දානකොටත් views බිඳුවයි. තුන්වෙනි එක දානකොට එකක් දෙකක් එනවා. හතරවෙනි එක දානකොටත් 3-4ක් එනවා. එහෙම ඔයා වීඩියෝ ටිකක් අප්ලෝඩ් කරන් යද්දි වීඩියෝ 10ක් විතර දවස් 5ක් විතර ඇතුලේ අප්ලෝඩ් කරන් යද්දි ඒ වීඩියෝ ටිකට views ටික එන්න ගන්නවා. ඒ කියන්නේ ලොකු ප්‍රමාණ වලින් නෙමෙයි 1000 එන්නේ නැහැ. සාමාන්‍යයෙන් 10 20 100 200 ඔය වගේ එන්න ගන්නවා. කොහොම හරි එහෙම ටික ඔයා views ආවත් නැතත් වීඩියෝ අප්ලෝඩ් කරන් යද්දී ඔන්න එක වීඩියෝ වලට views එන්න පටන් ගන්නවා. එහෙම තමයි Facebook page එක reach වෙන්න පටන් ගන්නෙ. ඉතින් ඒක වෙනුවෙන් ඔයාලා views එන්නේ නැහැ කියලා boost කරන්නවත් share කරන්නවත් යන්න එපා. මොකද එතකොට ඔයා target කරන audience එක ඔයාට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයා පිළිවෙලට ඒ විදිහට වීඩියෝ ටිකක් අප්ලෝඩ් කරගෙන යන්න කොහොම හරි වීඩියෝ 15ක් 20ක් වැටෙනකොට ටික views එන්න ගන්නවා. එතකොට ඔයා අතරින් එකක් දෙකක් තියෙන්න පුළුවන් හොඳට views යන හොඳ reach එකක් තියෙන හොඳ content. ඉතින් ඒ වගේ content වලට ඔයාට හිතන්නේවත් නැති වෙලාවට ඔන්න views එන්න අර ගන්නවා. එතකොට ඒ එකකට දෙකකට views එනකොට අනිත් වීඩියෝ වලටත් ඉබේම views එන්න ගන්නවා. එතකොට ඔන්න ඔයාගේ page එක reach වෙන්න අරගෙන ඒකට followers like එකතු වෙන්න ගන්නවා, comment වැටෙන්න ගන්නවා, like වැටෙන්න ගන්නවා. Facebook page එක
ඔයාටත් නොදැනීම රීච් වෙන්න ගන්නවා. දැන් සමහර වෙලාවට ඔයා දාන පළවෙනි කන්ටෙන්ට් එකෙන්ම ඔයාගේ කන්ටෙන්ට් රීච් වෙන්න අරගෙන දාන හැම වීඩියෝ එකටම views එන්නත් පුළුවන්. ඉතින් එහෙමත් වෙනවා අර විදියටත් වෙනවා. ගොඩක්ම වෙන්නේ අර දේ තමයි මුලදී බිඳුවයි ඊට පස්සේ ටික ටික කරන් යද්දි තමයි ටික ටික වැඩි වෙන්න ගන්නෙ. ඉතින් ඔයා දාන කන්ටෙන්ට් එකත් එකම නිච් එකක් තියාගෙන අප්ලෝඩ් කරන් යන්න. මොකද නැත්තම් එකකට වෙනම ඔඩියන්සයක් ඇදිලා අනිත් එකට වෙනම ඔඩියන්සයක් ඇදිනකොට ඒකත් එච්චර සෙට් වෙන්නේ නැහැ. පුළුවන් තරම් ඔයා කරන දේෙම වීඩියෝ අප්ලෝඩ් කරන් යන්න. දැන් අර views එන්නේ නැහැ කියලා වෙන දේවල් try කරන්න යන්න එපා. views එනකල් කරගෙන යන්න. හැබැයි වීඩියෝ 30ක් 40ක් දානකොටත් ඔයාගේ views 100යි 200යි නම් එහෙම නැත්නම් views 300යි නම් views එන්නෙම නැත්නම් ඔයාගේ කැටගරි එක අවුල්. එහෙම නැත්නම් ඔයාගේ වීඩියෝ අවුල්. ඒක එතකොට මිනිස්සු ආසාවෙන් බලලා නැහැ. ඒකයි ඒවා ෂෙයා වෙන්නේ නැත්තේ. එතකොට ඔයා තේරුම් ගන්න මේ කන්ටෙන්ට් හරි නැහැ කියලා. එතකොට වීඩියෝ 50ක් විතර දානකොට වැඩේ සෙට් වෙන්නේ නැහැ වගේ වාට තේරෙනවා නම් ඔයා ටක් ගාලා වීඩියෝ කරන විදිය මාරු කරන්න. එතකොට ඔයාට පුළුවන් ඕනනම් අලුත් කන්ටෙන්ට් එකක් හදන්න. එහෙම නැත්නම් ඔයාගේ අඩුපාඩු මොනවද කියලා තේරුම් අරගෙන ඒවට පොඩ්ඩක් පිළියමක් අරගෙන වීඩියෝ එඩිට් කරද්දී ඒ දේවල් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ඒ කැටගරි එකම ඔයාට මාරු කරගන්න පුළුවන්. එහෙම මාරු කරලා වීඩියෝ ටිකක් අප්ලෝඩ් කරගෙන ගිහිල්ලා එහෙමත් කරලා බලන්න. කොහොම හරි වීඩියෝ ටිකක් ඔයා හදන්න මුලදී. අර එකක් දෙයක් දාලා ඒකෙන් ලොකු රීච් එකක් බලාපොරොත්තු වෙන්න එපා. පුළුවන් තරම් වීඩියෝ ටිකක් දවස් ගානේ හරි අප්ලෝඩ් කරන් ගිහිල්ලා ඔයා කොහොම හරි මේක ගොඩ ගන්න බලන්න. දැන් වීඩියෝ 50ක් විතර අප්ලෝඩ් කරනකොටත් එකකටවත් views 1000ක් 2000ක්වත් ඇවිත් නැත්නම් එහෙම නැත්නම් එන්නෙම views 1000යි 2000යි එතනින් එහාට යන්නෙම නැත්නම් ඒ කැටගරි එක අනිවාර්යයෙන්ම මාරු කරන්න. කොහොමත් අර දැන් YouTube එකේ වගේ Facebook එකේ content එක හොඳයි නම් views යන්නේ නැතුව නවත්තන්නේ නැහැ. දැන් YouTube එකේ නම් සමහර වෙලාවට අපේ content එක කොච්චර හොඳ වුණත් views 1000ක් ගිහිල්ලා නවතිනවා. දැන් Facebook එකේ එහෙම වෙන්නේ නැහැ. ඔයාගේ content එක හොඳ එකක් නම් නවතින්නේ නැතුව එක දිගට views එනවා. නවතිනවා කියන්නේ 18 2000ට ඇවිත් නවතිනවා කියන්නේ ඒ content වලට views එන්නේ එච්චරම තමයි. එතනින් එහාට එන්නේ නැහැ. වීඩියෝ දැන් ඔයා 50ක් විතර කරනකොට එන්නෙම අර විදියට views 1000යි 2000යි නම් ඔයා අනිවාර්යෙන් ඒ කැටගරි එක මාරු කරන්න. ඉතින් ඒ විදියට තමයි අපිට page එකක් හදාගෙන ඒක රීච් කරගෙන යන්න තියෙන්නේ. ඉතින් අමතර දේවල් නම් කරන්න නැති තරම් ඔයාට තියෙන්නේ හොඳ content හදන්න විතරයි. මං කියන්නේ මේ වීඩියෝ හදනවා නම් දැන් post දානවා නම් text දානවා නම් එතනදී ඔයාලට boost කරන්න හරි එහෙම නැත්නම් share කරන්න ඒ වගේ දේවල් ගොඩක් කරන්න තියෙනවා. ඒ දේවල් ගැන ඔයාලා පොඩ්ඩක් හොයන්න. මම ඒ දේවල් ගැන ලොකුවට දන්නේ නැති නිසා තමයි මම ඒ දේවල් ගැන කතා කරන්නේ නැත්තේ. ඉතින් ඔයාලා post දාලා page එකක් කරන්න හිතනවා නම් ඒක ගැන තව ටිකක් හොයන්න. ඉතින් වීඩියෝ දාලා ඔයා page එකක් කරනවා නම් ওই විදියට තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඉතින් අර YouTube එකේ වගේ දවසට එකක් දැම්මම ඇති. එහෙම නැත්නම් දාන වීඩියෝ එකට views යනකල් ඉන්න ඕනි ඊළඟ වීඩියෝ එක දාන්න. එහෙම නැත්නම් views යන ගමන් වීඩියෝ එකක් දැම්මොත් views යන වීඩියෝ එකේ views නවතිවි. ඒ වගේ කතන්දර අර YouTube එකේ තියෙනවා වගේ Facebook එකේ නැහැ. පුළුවන් තරම් ඔයාලා content upload කරන් යන්න. එතකොට වැඩිපුර content දාන තරමට ඔයාගේ page එක වැඩිපුර ඒ කියන්නේ ඉක්මනට reach වෙන්න ගන්නවා. ඉතින් ඔයාට පුළුවන් නම් දවසට වීඩියෝ 5ක් දාන්න 5ක්ම අනිවාර්යෙන් දාන්න. ඒ අතරතුර ස්ටෝරි එකක් දාන්න, තව පෝස්ට් එකක් එහෙම දාන්න. මේ පැත්තට ටික ටික කරගෙන යන්න. කොහොම හරි පුළුවන් තරම් Facebook එකට අංගවන්න ඔයා නිතරම ඇක්ටිව් ඉන්නවා Facebook එකේ කියලා. එතකොට තමයි Facebook එක ඔයාගේ content ඉක්මනට views අතරට අරන් යන්නේ. ඉතින් Facebook එක ඇත්තටම බලන්නේ ඔය වගේ දේවල් තමයි. ඔයා නිතරම Facebook එකේ ඉන්නවද කියන දේවල් තමයි වැඩිපුරම බලන්නේ. ඒ නිසා ඔයාට පුළුවන් තරම් ඔයා content අප්ලෝඩ් කරන්න බලන්න. එකක් දෙයක් දාලා මේ ඇති මෙතන එහාට දැම්මොත් views යන එකක් නෑ. ඒ වගේ දේවල් හිතන්න එපා. Facebook එකට content දානවනම් ඔයාට පුළුවන් තරම් ඔයා අප්ලෝඩ් කරගෙන යන්න. Facebook එක කැමති උදේ ඉඳන් රෑ වෙනකන් හරි ඔයා Facebook එකේ ඉඳලා content දානවනම්. ඉතින් ඒක ඇබ්බැහියක් කරගන්නත් එපා. එතකොටත් අවුල්නේ. පුළුවන් තරම් අර ඔයා ටාගට් එකක් තියාගෙන දවසට කරන දේවල් ඔයා ප්ලෑන් කරගෙන යන්න. ඊට පස්සේ CM tool ගත්තාම CM tool ගෙන්න ගන්න මේක කරන්න ඕනේ, CM tool ගෙන්න ගන්න මේක කරන්න ඕනේ කියලා එක එක දේවල් කර try කරන්න එපා. ඊට පස්සේ page එක ඔයා අනා ගන්නවා. එහෙම දේවල් කරන්න යන්න එපා. ඊට පස්සේ අර අනිත් අය content දාන්නත් එපා. හැම වෙලාවෙම professional dashboard එකට ගිහිල්ලා බලන්න ඔයාගේ content වලට මොන හරි
ගයිඩ්ලයින් ස්ට්‍රයික් එකක් වැදිලා තියෙනවද එහෙම නැත්නම් කන්ටෙන්ට් සෙට් වෙලා නැද්ද ඒ දේවල් පොඩ්ඩක් බලන්න කන්ටෙන්ට් ගැන නිතරම අවධානය දෙන්න දැන් ඔය අප්ලෝඩ් කරනකොටම කොපිරයිට් එකක් වදින්න නැති වෙන්න පුළුවන් හැබැයි ටික දවසක් තියෙනකොට ඒකට කොපිරයිට් එකක් වැදිලා තියෙන්න පුළුවන් එතකොටත් පේජ් එකේ රීච් එක වහිනවා ඒ නිසා අර නිතරම පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් ඩෑෂ්බෝඩ් එකෙන් කන්ටෙන්ට් වලට ගිහිල්ලා ඔයාගේ කන්ටෙන්ට් වලට මොනවා හරි ඉෂුස් තියනවාද කියලත් පොඩ්ඩක් චෙක් කරන්න නිතරම අර එහෙම මොකුත් නැතුව හරියට ඔයාගේ ඔරිජිනල් කන්ටෙන්ට් දාලා ඔයා පේජ් එක කරන් යනවා නම් ඔයාට CM tool එකක් තිබේම එනවා. දැන් මගේ පේජ් එකට මාස 2ක් වෙලා followers 80000ක් ඉන්නකොට තමයි CM tool එක ආවේ. ඉතින් ඔයා කන්ටෙන්ට් ටිකක් දාගෙන ගිහිල්ලා ඔයාට followers 10000ක් විතර වෙනකොට අම්මට සිරිමට 10000කුත් followers ලා ඉන්නවා. තාම CM නෑ. මොකද මේකට කරන්න කියලා ඒක දේවල් කරන්න යන්න එපා. followers ලා ලක්ෂයක් ඉන්න page වලටත් තාම CM tool ඇවිත් නැති අවස්ථා තියෙනවා. ඒ නිසා එන්න කල් බලාගෙන ඔයාලා වැඩ ටික කරගෙන යන්න. අමුතුවෙන් දේවල් කරන්න ඕනේ නෑ. පුළුවන් තරම් page එක reach එකේ තියාගන්න. එතකොට කොයිම වෙලාවෙ හරි CM tool එකත් ඔයාලට එනවා. ඉතින් ඔය දේවල් ටික තමයි Facebook එක ගැන කතා කරන්න තියෙන්නේ. ඔයාලට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒවටත් රිප්ලයි දාන්නම්. ඉක්මනටම අලුත් කන්ටෙන්ට් එකකින් හම්බ වෙමු. හැමෝටම ජය වේවා.